සුබ දවසක් සියලුම පුංචි දූ පුතුන්ට. අද ටීචර් අරගෙන ආවේ ගණිතය පාඩමක්. එක ශ්‍රේණියේ පුංචි පොඩ්ඩන්ට තියෙන ගණිතය පාඩමක් තමයි අද ටීචර් අරගෙන ආවේ. ඒ පාඩමේ මාතෘකාව ද්‍රව්‍ය භාවිතයෙන් අඩු කරමු යන ගණිතය පාඩම තමයි අද පුංචි දුවල පුතාලට ටීචර් අරගෙන ආපු ගණිතය පාඩම වෙන්නේ. පුංචි දුවල පුතාලා ලෑස්ති ඇතිනේ පාඩමට. අපි එහෙනම් දැන් පාඩමට යමු නේද? අඹ ගෙඩි 9ක් තිබුණා. ඒකෙන් 2ක් නරක් වෙලා. ඉතුරු අඹ ගෙඩි ගණන 7යි. අඹ ගෙඩි 9ක් තිබුණා. 2ක් නරක් වෙලා තිබුණා. ඉතුරු අඹ ගෙඩි ගණන 7යි. ටොෆී 8ක් තිබුණා. ඒකෙන් 5ක් මල්ලි කෑවා. ඉතුරු ටොෆි ගණන 3යි. ටොෆී 8ක් තිබුණා. 5ක් මල්ලි කෑවා. ඉතුරු ටොෆි ගණන 3යි. කේක් කෑලි 3ක් තිබුණා. එකක් නංගි කෑවා. ඉතුරු කේක් කෑලි ගණන 2යි. කේක් කෑලි 3ක් තිබුණා. එකක් නංගි කෑවා. ඉතුරු කේක් කෑලි ගණන 2යි. මූඩි 7ක් තිබුණා. 2ක් ඉවත් කළා. ඉතුරු මූඩි ගණන 5යි. මූඩි 7ක් තිබුණා. 2ක් ඉවත් කළා. ඉතුරු මූඩි ගණන 5යි. චොකලට් 5ක් තිබුණා. එයින් එකක් අයියා කෑවා. ඉතිරි චොකලට් ගණන 4යි. චොකලට් 5ක් තිබුණා. එයින් එකක් අයියා කෑවා. ඉතුරු චොකලට් ගණන 4යි. තවත් මෙවැනිම ලස්සන වීඩියෝ පාඩමකින් ලබන සතියේ හමු වෙමු. එතකම් පුංචි දුවල පුතාලා අද ටීචර් කියලා දුන්න පාඩම හොඳට බලා ගන්න ඕනේ. ස්තුතියි.